ඔන්න අදත් අපි බලු කපු දානයක් කියන්නේ යන්නේ. මේක විශේෂ දානයක්. විශේෂ මොකක්ද කියලා පස්සේ කියන්නම්. මේ ඉන්නේ අපේ සුදු නෝනා. මෙයා තමයි ඉතින් හැමදාම ඇවිල්ලා මේක මේ කලවම් කරන්නේ. මේ තමයි අපේ පූටින් මල්ලි. එයා තමයි හැමදාම ඇවිල්ලා මේක කඩා කප්පල් කරන්නේ. අක්කා නම් ඉතින් පුල් සපෝට් එක දෙනවා මොනව නැතත්. කපුටු දානයක් කිව්වා තියෙන. ආල්ටි මේක තාත්තා මයි තාත්තා නෑ දැන් නැති වෙලා මාස 3ක් විතර වෙනවා. එයා ජීවත් වෙලා ඉද්දි මෙයා වෙලේ වැඩ කරලා මේ ගත්ත අන්තිම හාල් ටික මේ ටික. එයා ඉපිරිදාලා ඉන්න කාලෙත් මේ කිව්වේ මේ ඕකෙන් පන්සලට දානේ දීලා බලු කපුටු දානයක් දෙන්න කියලා. මට මාස 3ක් විතර ගියා මේ වැඩේ කරන්න. ඊට කලින් බලු කපුටු දානයක් දුන්නා. එයාගේ දානේ වැඩයි පුළුව නිදහසක් නැහැ. තාත්තගෙන් නැති වුණා කියන්නේ. ඉතින් අද එයා කියපු එකේ අන්තිම දේ කරනවා. මං හිතනවා ඉන්න තැනක ඉන්නවනම් නිදුක් නිරෝගීව මේ හිටියටත් වඩා හොඳට ඉන්න යාට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලටත් පුළුවන් නම් මේ ප්‍රාර්ථනාව කරන්න. මේ තාත්තට නිවන් සුව ලැබෙන්න කියලා. මම බඩගින්නකින් නැද්ද නේ? පාරේ දාලා ගිය පැටව වගේ අපගේ. අතන එක්කෙනයි ඔක්කොම 3 දෙනෙක් ඉන්නවා. තව එක්කෙනෙක් ඈතින් එනවා. සුවඳ ඇවිල්ලාද කොහෙද? එයාටත් ටිකක් දෙමු. මේක තාත්තා ඉන්න තැනක ඉදික් නිරෝගීව ඉන්න වාසනාව ලැබේවා කියලා හැමතිස්සෙම ප්‍රාර්ථනා කර තමයි මම දෙන්නේ. මෙයාත් එන බඩගින්න හිටපු කෙනෙක් දුවයි. මනුස්සයන්ට ඕනෑ තරම් උදව් කරලා තියෙනවා. කිසිම මේ කෙලෙහි ගුණයක් නැහැ. මේ සත්තුන්ට මං දැන් කෑම මීට කලින් 3-4 පාරක් දීලා තියෙනවා. මේ ලොරියේ එද්දි එයාලා ඔක්කොම එනවා. මේ රෑක ගියත් මේ පාරෙන් රෑක ගියත් මේ සද්දේ එද්දි සත්තු ටික එනවා මෙතෙන්ට. මිනිස්සුන්ට නම් කොච්චර කොලකණු කරත් ඇති වැඩක් නැහැ. හැමෝටම නෙමෙයි. තව දෙන්නෙක් එනවා ඇතින්. එයාට උදක් ඇවිල්ලා. යන්න. එයාත් කන්න ඕනේ. යන්න. යන්න. වායක් කන්න ගිහින්. කට්ටිය බඩ පිරෙන්නම කෑවා. ඒකත් ඉතින් ලොකු සැනසීමක්.
අපි අන්තිම කට්ටියටත් මෙතන දීලා වැඩේ මෙතනින් ඉවර කරා. එහෙනම් තව දවසක එන්නම්. බායි.